අදුනේ තමයි දුවේ. අයියට ගහලා එද්දි ආවේ උස්සගෙන ඇත්තට පුතානේ යම උස්සන් ආවේ. ඔව්. පුතා උස්සගෙන ආවේ කකුලට බිමක් ගන්න බෑ මට. ඔව් බිම ගහන්න බෑ කකුල නවන්න බෑ කියලා තමයි ආවේ. ඔව්. කලින් කොහමද අම්මේ අම්මට තිබ්බේ මෙහෙට එද්දිම කොහමද තිබුණේ? මෙහෙට එන්නේ ඉස්සෙල්ලාද? ඔව් මෙතෙන් ඉස්සෙල්ලා. ඔව් කකුල හිරි තුන පුතේ. මම බෙහෙත් ගත්තේ නැහැ කොහොමවත්. ඒ පාට දූ ළඟට ඇවිල්ලා තමයි මෙහෙමත් ටිකක් කිලින් වෙලා බිම ගහලා යන්න පුළුවන් වුණේ. ඔව් දැන් අම්මට තනියම ඇවිද ගන්න පුළුවන්. දැන් තනියම තමයි බෙහෙත් ගන්න එන්නේ. දැන් අම්මට දැන් තිබ්බට වඩා 80%ක් වගේම ගුණයි. හොඳයි ඔව්. ඒක ලොකු පිනක් පුතේ. ඇයි යන්න බැරුවමනේ හිටියේ. ඒකනේ. දැන් අම්මට අම්මගේ වැඩ ටික කරගෙන කරගන්න ඔව්. අදුනේ තමයි දුවේ. අයියට ගහලා යන්න බැරුව හිටියේ. අම්මට ආතරයිටිස් තත්ත්වයක් තිබුණේ අපි එක්ස්රේ කරන් බලද්දී අම්මගේ දන හිසේ ඇතුල් පැත්තෙන් ලොකුවට ගෙවීමක් සිද්ධ වෙලා තිබුණා. ඒකම දන හිස පනිනවා කියන තත්ත්වෙ තිබුණා. ඒ දෙකටම අපි ප්‍රතිකාර කරමින් තමයි තිබුණේ. දැන් දන හිස පනින තත්ත්වය සුවයි. ඒ සම්බන්ධ වේදනාවක් කිසි දෙයක් නැහැ. දැන් දන හිස කකුල නවන්න බැරි තත්ත්වයට තමයි ප්‍රතිකාර කරමින් යන්නේ. දැන් කකුල නවන්න කරන්න පුළුවන්. අම්මට 80%ක්ම වගේ සුවයි.